ආයිබෝවන් සුබ දවසක් වේවා. ඉතින් අදත් තරන් ආව ඔන්න වටිනා ජොබ් වේකන්සි එකක්. ඉතින් මේක තියෙන ලංකා බැංකුවේ. ඉතින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක වෘත්තිමය වශයෙන් වැඩක් කරන්න කැමති නම් ඔන්න මේ වීඩියෝ එක වලට තමයි අරගෙන ආවේ. ඉතින් අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර තනතුර සඳහා ඔන්න ජොබ් වේකන්සි ටික ලිස්ටඩ් කරලා තියෙනවා. ඉතින් මෙයාලගේ ඉතින් අපි බලමු කොහොමද මෙන්න මේ ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා ඔයාලා මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්න සහ ඔයාලා තියෙන සුදුසුකම් මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඔන්න මෙයාලගේ දාලා තියෙන ඇප්ලිකේෂන් එක මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලටත් මේක ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එක. ඉතින් ඔන්න මෙයාලගේ පළවෙනි කොන්දේසිය තමයි යෝග්‍යතා නිර්ණායක යටතේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සුදුසුකම් විදියට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ. ඉතින් O level විභාගයේදී මව්බස ගණිතය, ඒ කියන්නේ සිංහල ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 5කට මේ විෂයන් මම කියපු මේ විෂයන් 3යි තවත් විෂයන් 2කට සාමාර්ථ සම්මාන සාමාර්ථ සහිතව, ඒ කියන්නේ C පාස් තියෙන්න ඕනේ. එක් වර්ගදී විෂයන් 6කින් අතිරේක විෂයන් හැර සමත් වී තිබීම. ඒ මොකද්ද කියන්නේ? ඔයා O level වලට අනිවාර්යයෙන්ම සිංහල ගණිත සහ ඉංග්‍රීසි කියන භාෂාවන් තුනම සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව තවත් විෂයන් දෙකක් අනිවාර්යයෙන්ම සම්මාන සාමාර්ථ කියන්නේ C පාස් වලට තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම එකපාර අනිවාර්යයෙන්ම විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. අතිරේක විෂයන් හැර, අතිරේක කියන්නේ සංගීත, නැටුම් අන්න ඒ වගේ විෂයන් හැර. සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී A level විභාගයේදී අනිවාර්යයෙන්ම S3ක් තියෙන්න ඕනේ. මෙන්න සඳහන් කරලා තියෙනවා විභාගයේදී විෂයන් 3කින් සාමාන්‍ය ඉංග්‍රීසි සාමාන්‍ය දැනුම හා සාමාන්‍ය තොරතුරු හැර එක් වර්ගදී සමත් වී තිබීම. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි ඔය ලියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි, එතකොට සාමාන්‍ය දැනුම පේපරයක් ලියන්න අන්න ඒ ටික හැර ප්‍රධාන විෂයන් 3 තියෙන අපි ලියන අන්න ඒ 3ට එක් වර්ගදී අනිවාර්යයෙන්ම S3ක් තියෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතනදී ආඩ්ද කොමස්ද කියන එකක් සඳහන් කරලා නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලට S3ක් තියෙන්න ඕනේ. ඒ වගේ වෙනස් සුසුකම් යටතේ ඉහළ මට්ටමේ අන්තර්පුද්ගල සම්බන්ධතා, ඉතින් සංනිවේදන හැකියාවක්, ඒ වගේම දැඩි උත්සාහය සහ කැපවීම, කාලානුබද්ධ ඉලක්ක වෙත සේවය කිරීමේ හැකියාව. ඉතින් මේ වගේ දේවල් වලට කොහොමද තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මේ වගේ දේවල් හදා ගන්න පුළුවන්. ඉතින් වයස විතර සඳහන් කරලා තියෙන මෙන්න මෙතනට આવොත් බලා ගන්න පුළුවන්. ආයුධම් පත්‍ර බාර ගන්න අවසාන දිනට අවුරුදු 24ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ. ඉතින් ඔයාලා මේ ජොබ් එකට ඇප්ලයි කරනවා නම් ආයුධම් පත්‍ර බාර ගන්න අවසාන දිනේ තියෙනවා. මම සඳහන් කරා නම් තාම කාල තියෙනවා, බය වෙන්න එපා. ඉතින් ඒ දිනට වඩා අවුරුදු 24ක් අඩු වෙන්න ඕන ඔයාලා. හරි, බලමු නියමයන් කොන්දේසි. පුහුණු කාල සීමාව වසර 2ක් වන අතර මෙයාලට පුහුණු කාල සීමාව වලට ලබා දෙන අවුරුදු 2ක් දක්වා මෙම පුහුණු කාලය තුල මාසික දීමනාවක් ඔන්න පුහුණු කාලෙදිත් මාසික දීමනාවක් ලබා දෙනවා. සඳහා පළමු වසර සඳහා මාසකට රුපියල් 50000ක්ද, දෙවන වසර සඳහා මාසකට 70000ක්ද ගෙවනු ලැබේ. ඉතින් බලන්න පුහුණු කාලෙදිත් ඔයාලට පළවෙනි අවුරුද්දේ රුපියල් 55000ක් ගෙවනවා, දෙවෙනි අවුරුද්දේ රුපියල් 70000ක් විදියට පඩියක් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඊටාම අනගිය අවස්ථාවක් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. මෙම තරනතුර බැංකු සේවයේ සාමාන්‍ය නියමයන් කොන්දේසි වලට යටත් වන අතර සාමාන්‍ය බැංකු සේවා ධාරාවට විවෘත සේවයට ඇතුළත් වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් පුහුණු කාල සීමාව තුළ බැංකුවට සෑහීමට පත්වන ආකාරයට අවශ්‍යතා සපුරාලීම මත ස්ථිර සේවයෙහි මාණ්ඩලික සහකාර එක ශ්‍රේණියෙහි ස්ථිර කරනු ලැබේ. ඉතින් ඔයාලා බැංකුවේ මේ වලට ලබා දෙන වැඩ ටික මේ ට්‍රේනින් කාලය අතරතුරදී හරියට කළොත් ඔයාලට ස්ථිර රැකියාව ලබා ගන්න පුළුවන්. වගේම එක ශ්‍රේණිය සඳහා ස්ථිර කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. කාර්යාල වේලාවෙන් පසුව සහ අන්ත නිවාඩු දිනවල සේවය කිරීමට අපේක්ෂා කරනවා. ඉතින් ඔයාලට සෙනසුරාදා සහ ඉරිදා වගේ දවස්වලත් සමහර විට සතියන්ත දිනවල වැඩ කරන්න වෙයි. ඉතින් ඒකත් මතක තියාගන්න ඕන. කළමනාකාරීත්වය විසින් වෙනත් ආකාරයකින් තීරණය කරනු ලැබුවොත් මිස අභ්‍යාසලාභීන් අවම වශයෙන් වසර 5ක අනිවාර්ය කාල සීමාවක් පුහුණු කාලයත් ඇතුළු හරිද තමාව අනුයුක්ත කර ඇති පළාතේ සේවය කරන්න ඕන. ඉතින් ඔයාලා ලබා දෙන පුහුණු කාලය අවුරුදු 2යි, ඊට පස්සේ තවත් අවුරුදු 3ක් ඔයාලට ලබා දෙන පළාතේ ඒ අදාළ බැංකුවේ සේවය කරන්න ඕන කියලා තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනදී රැකියාව අවස්ථාවන් මාරු කරගන්න පුළුවන් වෙනත් බැංකුවකට හෝ වෙනත් බ්‍රාන්ච් එකකට වගේ එකකට. ඉතින් මෙන්න සඳහන් කරලා තියෙනවා තෝරා ගැනීමේ පටිපාටිය තරඟ විභාගයකින් අනතුරුව ලයිස්තුගත කරන ලබන ෂෝට් ලිස්ටඩ් අපේක්ෂකයන් සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගන්නු ලැබේ. ඉතින් තරඟ විභාගයක් තියෙනවා අනිවාර්යෙන්. තරඟ විභාගයෙන් පස්සේ ඔයාලට ඉන්ටර්විව් එකක් තියලා තමයි මෙන්න මේ විදිහට තෝරගන්න. ඉතින් මොකද ගොඩක් දෙනෙක් ඇප්ලයි කරනවා, ඒ නිසා තමයි මෙන්න මේ වගේ දෙයක් කරන්නේ. ඉතින් එතනදී වගේ දැනුම විතරක් නෙමෙයි ආකල්ප වගේ දේවලුත් අනිවාර්යයෙන්ම හොඳට තියෙන්න ඕනේ. මොකද සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන විදිහ ඉතින් මේ දේවල් හැම දෙයක්ම තියෙන්න ඕනේ. මොකද රාජ්‍ය බැංකුවක් ඉතින් ඊටාම ගුණදායක සේවයක් ලබා දීම සඳහා හොඳම කට්ටිය තමයි මේකට ලබා ගන්න. ඉතින් ඔන්න තෝරා ගැනීමේ අදාළ පළාත්වල අවශ්‍යතාව මත පදනම් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින්
පළාත් වශයෙන් බෙදලා තමයි මෙතනදී ලබා ගන්න. ඉතින් ඒ බැංකු සහ බ්‍රාන්චස් වල තියෙන වේකන්සිස් අනුව තමයි ලබා ගන්න. ඉතින් ඒ නිසා එක් පළාතට අඩු වැඩි වීම තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න සඳහන් කරලා තියෙනවා පහත සඳහන් ප්‍රශ්න පත්‍ර විභාගයේදී සලකා බලන ලැබේ. පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ලෙස ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී සාමාන්‍ය දැනීම, බුද්ධි පරීක්ෂණ සහ තොරතුරු තාක්ෂණය. ඉතින් සාමාන්‍ය දැනුම් පරීක්ෂණයකුත් ඒ වගේම බුද්ධි පරීක්ෂණයකුත් ඔය ගණිත ගැටළු වගේ ඒවා. ඊට පස්සේ තොරතුරු පරීක්ෂණ, තොරතුරු තාක්ෂණ IT සම්බන්ධ ප්‍රශ්න කීපයකට අහනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දෙවන පරීක්ෂණයේදී ඉංග්‍රීසි භාෂාව තමයි අහන්නේ. ඉතින් ඔයාලා දන්නවා බැංකු වල ගොඩක් කටයුතු වෙනකොට මේ දවස්වල සහ ඉදිරියේදී අපිට ඉංග්‍රීසි භාෂාවත් එක්ක තමයි මුහු වෙන්න සිදු වෙන්නේ. ඒ නිසා ඔන්න ඉංග්‍රීසි භාෂාව අහනවා කියලා මෙතන කියලා තියෙනවා. තරඟ විභාගයකින් ලබාගත් ලකුණු සම්මුඛ පරීක්ෂණ සඳහා අපේක්ෂකයන් ලයිස්තුගත කිරීම සඳහා පමණක් භාවිත කරනු ලැබේ. අවසාන තෝරා ගැනීම සිදු කරන ලබන්නේ සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු මත පදනම්වයි. ඉතින් එන්නේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඔයාලා තරඟ විභාගයෙන් ලබාගත් ලකුණු සම්මුඛ පරීක්ෂණ සඳහා අපේක්ෂකයන් ලයිස්තුගත කිරීම සඳහා පමණයි ඔයාලව මෙතනදී ලිස්ටඩ් කරන්න. ඊට පස්සේ ඔයාලගේ අවසාන තෝරා ගැනීම සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු මත පදනම්වයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ආයුධම් කිරීමේ පටිපාටිය මෙන්න මෙතන සඳහන් කරලා තිනවා. වලට ඒකත් ටිකක් කියවලා බලන්න පුළුවන්. 2025 5 වෙනි මාසේ 24 මැයි මාසේ 24 වන දෙක් ඊට පෙර ඉදිරිපත් කරන්න. ඉතින් අවසාන ක්ලෝසින් ඩේට් එක 2025 මැයි 24. ඉතින් තාම කාල තියෙන නිසා ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට මේකට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් ලින්ක් එක මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට ගිහිල්ලා ඔයාලට මේකට ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් පහසුවෙන්ම ඔයාගේ නම ගම විස්තර වගේ දේවල් ටික ලබා දීලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඉදිරියේදී එන මේ වගේ job vacancies සහ රැකියාව බැරි වෙන දැනගන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් මතක් කරනවා. ආයේ තමයි අද නවතිනවා. සියලු දෙනාටම ජය වේවා.